මට හිතුණා සඳ සැඟවී නෑ කියා විදුලියසේ යළි ඇවිදින් මට පිටුපා නුඹ ගියද මට දැනුණා සඳ සැඟවී නෑ කියා. එදත් අදත් හෙටත් තාරුණ්‍යයේ කටහඬ සංකදිනෙත් ආයුබෝවන්. ආයුබෝවන් ෂෙන් මල්ලි. ඉතින් කොහොම ජීවිතේ? ඉතාම හොඳින් ඉන්නවා. ඉතාම සන්තෝෂෙන්, ඉතාම සුවයෙන් ඉන්නවා. මුලින්ම කියන්න ඕනේ මම පුංචි කාලේ, මගේ තරුණ කාලේ, මගේ වයස හැමෝගෙම මම 97. මගේ හැමෝගෙම තරුණ කාලේ ඔයා හැඩ කළා. ඔයාගේ ගීත ඔයා සුපර්ස්ටාර් ඉද්දී ඒ සුපර්ස්ටාර් ගැන කතා කරලා වැඩක් නැහැ දැන්. හැබැයි මතක් කරන්න ඕනේ අපේ ළමා කාලේ සුපර්ස්ටාර් වීරයා ඔයා. thank you. අපේ සුපර්ස්ටාර් වීරයා ඔයා. thank you අෂෙන්. ඒක කියන්න එපා. මං හිතන්නේ පොඩ්කාස්ට් එකේදී ඔයාට දෙන්න ඕනේ උප්පරිම තැන මේ දෙන්නේ මං. කවුරුත් මේ තැන මං හිතන්නේ නැහැ කියලා තියනවා කියලා. ඔයාට ඉන්නවා ලොකු ඔඩියන්ස් එකක් ජෙන් සීස්ලා. ඔයා පාට්ට ස්ට්‍රෝං ලෙජන්ඩ් කෙනෙක් ලංකාවේ. නෑ මට සන්තෝෂයි. ඒ කියන්නේ අෂෙන් මල්ලි මගේ සින්දු අහලා තියනවා කියන එක මට ඒක ලොකු ගෞරවයක්. ප්‍රසිද්ධ වේදිකාවක මේක කියන්න මම මග බලාගෙන හිටියා. අෂෙන් මල්ලි මට ඒක මට අන්ඔෆිෂියලිත් කියලා තියෙනවා. ඉතින් මේ අද ඉතින් ඇත්තටම මේ අපි දෙන්න හමු වන පළවෙනි පොඩ්කාස්ට් එකනේ. සහ මට සතුටුයි අද මගේ ස්ටුඩියෝ එකට සංකයි ආපු එක. thank you very much මල්ලි මට ඉන්වයිට් කරාට. අපි මේ පොඩ්කාස්ට් එක කරන්න කලින් තේ එකක් බොන්න ගියා ඇවිදගෙන. තේක බොන්න හම්බුන්නේ නැහැ අපිට. ඊළඟ පාර බොමු. ඔව් ඊළඟ පාර බොමු. මේ කඩේ දතේ තිබ්බේ නැහැ තේ. ඒකත් එක්ස්පීරියන්ස් එකක්නේ. අපි ගස් යටින් රොස්මිත් ප්ලේස් එකේ අපි ඇවිදගෙන යද්දී මට හිතුණා තව අවුරුදු 100ක් අපි යන් ඉස්සරහට යන්. තව අවුරුදු 100ක් අපි ඉස්සරහට යද්දී සංඝ දිනෙත් අශේන් සේනාරත් නැහැ. අපි නැහැ. අපි දෙන්න නැහැ. එදා මිල්ටන් එදා ජෝතිපාල මම මේ ජෝතිපාල මිල්ටන් කියනවා නෙමෙයි අපි කම්පෙයාර් කරනවා නෙමෙයි. කම්පෙයාර් කරනවා නෙමෙයි. ඒ චරිත ඒ ලෙජන්ඩ්ස්ලා වෙනම ලෙවල් එකක්. තව අවුරුදු 100ක් යද්දී අපි කරන්න ඕනේ තව අවුරුදු 100ක් ගියත් අමරණීය වැඩ. මේ ගත වෙන තප්පරේ සංකදිනෙත් එහෙම අමරණීය වැඩ කරමින් ඉන්නවා කියලා කිව්වොත් මං හරිද වැරදිද? අෂෙන් මල්ලි ඒක හරි සාපේක්ෂ කතාවක්. ඔයත් මම හිතන්නේ ඒ කුලකයේ කෙනෙක්. කියන්නේ මම සින්දුවක අහලා තිනවා කියනවා we are the heroes of our own time. එතකොට අපි හැමතිස්සම අපි ජීවත් වෙන නිමේෂයේ අපි ජීවත් වෙන මොහොතේ අපි හැමතිස්සම අපි අපිව වීරයන් ලෙස සැලකීම තුළ අපි අතින් විය යුතු හොඳම දේ සිද්ධ වෙනවා කියලා කියමනක් තියෙනවා. ඉතින් අෂෙන් හැමෝම එහෙම හිතුවනම් මේ රට ගොඩනේ. ඔව් ඇත්තටම දැන් අපි මේ Gen Z Gen Alpha ගැන කතා කරන නිසා මම විශ්වාස කරනවා ඇත්තටම දැන් අපි කාලයක් තිස්සේ මේ වෙනස් වෙනවා කියන එක අපි ගොඩක් කතා කරමින් ඉන්නවානේ. ඒ වෙනස් වීම ඇත්තටම මම හිතනවා Gen Z Gen Alpha අතින් වෙන්න පුළුවන් කියලා. ඒකට හේතුව ඒ Gen Z Gen Alpha නියෝජනය කරන බොහෝ පිරිසකට ස්වයං විනයක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. සහ ස්වයං මතයක් ඒ හැමෝටම තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒකත් එක්ක මම හිතනවා ඔයාව කියන අවුරුදු 100ක් යනකොට ඒගොල්ලන්ට ඇත්තටම අපිව මතක තියාගන්න ඕන නම් ඒගොල්ලෝ අපිව මතක තියාගනි. එහෙම නැත්නම් ඒගොල්ලෝ අපිව අතහැරලා දායි. ඒ කොහොම වෙතත් මට දැනෙන හඬ කියන්නේ ලේසි හඬ එසේ මෙසේ හඬක් නෙමෙයි. මට එහෙම ලේසියෙන් දැනෙන්නේ නැහැ කිසිම හඬක්. මං හරි අමුතු හඬවල් ටිකක් අහන කෙනෙක්. ඒ ලිස්ට් එකේ මං පුංචි කාලේ ඉඳන් ඉන්න ගායකයා සංකදිනෙත්. එදත් අදත් හෙටත් මං හිතන්නේ මම මැරෙන්න යන වෙලාවෙත් සංකදිනෙත්ගේ සින්දුවක් ඇහුනොත් මං අහනවා. මං ඒක ස්කිප් කරන්නේ නැහැ. එතකොට මේන්ටේන් කරන එක ගායකයෙක් විදිහ කොහොමද මේ කය මේ හඬ මේන්ටේන් උනේ එකම විදිහකට අවුරුදු ගාණක්? ඔව් අෂෙන් මම ඇත්තටම දැන් මියුසික් කරන වෙලාව අවුරුදු 18ක් විතර වෙනවා. ඉතින් ඒ අවුරුදු 18 මම කරපු ලොකුම දේ තමයි මම හැමතිස්සම මම ස්ටඩි එකක් එක්ක ඉන්න කෙනෙක්. එතකොට ස්ටඩි එකක් කියලා කිව්වම මේක පොතට පතට විතරක් සීමා වෙන ස්ටඩි එකක් නෙමෙයි අෂෙන්. ඒ කියන්නේ අපි නිතරම අපිත් එක්ක ඇසෝසියේට් වෙන මිනිස්සු. එතකොට අපි මේ මොහොතේ අපේ දූපතේ ඉන්න මිනිස්සුන්ට මොකක්ද තියෙන කැමැත්ත ඉන්නේ ගොඩක් වෙනස් වෙන් වෙලා. ඔව්. අපි ඉන්ටර්නෙට් එකකින් විතරයි කනෙක්ට් වෙන්නේ. අපේ යාළුවෝ අපේ නෑදෑයෝ රට ගිහිල්ලා එනවා යනවා. අපේ පවුල්වල කට්ටිය එච්චරයි. හැබැයි ලෝකේ වෙන දේවල් වලට අපි චුට්ටක් ප්‍රමාදයිනේ. අනිවාර්යෙන්ම ප්‍රමාද වෙනවා. ඒ ප්‍රමාදයේ ධනසා ඍණ දෙකක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රමාද වීම හේතුවෙන් අපිට සමහර අලුතෙන් සිද්ධ වෙන දේවල් වල සයිඩ් ඉෆෙක්ට්ස් අපිට එනවා ගොඩක් අඩුයි. ඒ වගේම තමයි ඒ අලුතෙන් හැදෙන දේවල් වල ඒ වෙලාවේ නිර්මාණය වෙන විස්මයජනක බව තියෙන්නේ. ඒ විස්මයජනක බව අපිට එන්නේ අඩුවෙන්. අපි දූපත් වාසීන් විදිහට අෂෙන් මම හිතන අපි තේරුම් ගන්න ඕන එකම දේ තමයි අපිට තියෙනවා ඒ කියන්නේ අපිටම own terms. ඒ terms එක අපි හැමෝම වැඩ කරා නම් මම හිතනවා අපිට මේ රට ලස්සන වෙයි. මේ රට ලස්සන වෙයි අනිවාර්යයෙන්ම. මේ මියුසික් ටික බලන්නකෝ. ඉන්දියාව විශාල රටක්.
මේ පුංචි දූපතට ඒ ඉන්දියාවේ වීරයෙක් ගායකයෙක් වීරයෙක් නෙනේ ඉන්දියාවේ වීරයෙක් ඇවිල්ලා හරියට මේ දූපතේ රජෙක් වගේ දූපතේ රජාව හම්බ වෙනවා වගේ. කවුද ඒ දූපතේ රජා? සංකදිනේ. මෙහෙම කොලැබොරේෂන්ස් ශ්‍රී ලංකාව නියෝජනය කරන හඬ විදිහට සංකදිනෙත් මේ අතේ ඉන්දියාවෙම දැන් අනාගතේ අලුත් පරම්පරාවේ අනාගත හඬ කොහොමද මේ ඕර එක මොකද්ද වගේ ඕර එක ඔව් කොහොමද මෙහෙම මැච් කරන්නේ ආශයෙන් මට හිතෙන්නේ කියන්නේ දැන් මේ ලෙවල් එකට වැඩ කරන්න හරි අමාරුයි මම දන්නවා ආටිස්ලා ගොඩක් මහන්සි වෙනවා මේ ගත මොහොතේ අපේ ආටිස්ලා ගොඩක් වැඩ කරනවා හැබැයි මේ ඉන්ටර්නැෂනල් කියන එකෙත් ඉන්දියාව වගේ ලොකු රටක ඉන්ඩස්ට්‍රි එක ලොකු රටක මේ අපි දූපත කින්නේ කොහොමද ඔච්චර මේ පවර්ෆුල් ආශයෙන් මං හිතන්නේ ඒ පව එක හම්බෙන්නේ මම දූපත්වාසියෙක් වීම නිසාම කියලා මම කියන්න කැමතියි ගොඩක් ආඩම්බරයෙන්. ඒ කියන්නේ මම ශ්‍රී ලාංකික දූපත්වාසියෙක්. නිකන් දූපතක කෙනෙක් නෙමෙයි මං. එතකොට මේ ලංකාවේ කියන දූපත ඇතුලේ අශයෙන් අපිට තියෙන වටිනම දේ තමයි අපේ ටැලන්ට් එක. අශයෙන් හොඳටම දන්නවනේ අශයෙන් මට වඩා විදේශ සංචාර ගොඩක් යන කෙනෙක්නේ. එතකොට අශයෙන් උනත් මම හිතන්නේ මේ රටෙන් එළියට යනකොට අපේ પાස්පෝර්ට් එකට තියෙන වැලියු එකට වඩා මම හිතන්නේ අශයෙන්ගේ වැලියු එක හදාගෙන තියෙන අශයෙන්ගේ තියෙන ටැලන්ට් එකෙන් මමත් එහෙමයි. ඉතින් මම රට නියෝජනය කරලා එළියට යනකොට මේක ඇතුලේ මේක සොයිල් එකෙන් එන අපි මේක උප්පත්තිය ලබන්නෙම පෙරපිනකට වගේ එකක් දවාවේ කියන්නේ. ඔව් ඒක ආශයෙන් හරිම සංස්කෘතික තැනකට අපි එතකොට යනවා. හැබැයි එක දෙයක් තියෙනවා. ඒ කියන්නේ ඒක පෙරපිනකින් හෝ එහෙම නැත්නම් වෙන විද්‍යාත්මක දෙයකින් හෝ අපිට තියෙනවා මොකක්ද එක්ස් ෆැක්ටර් එකක්. මං හිතනවා ඒක ශ්‍රී ලංකන්ස්ලා හැමෝටම තියෙනවා කියලා. ඒක ක්‍රිකටර්ස්ලා ගත්තත්, සිංගර්ස්ලා ගත්තත්, ඔන්ටර්ප්‍රිනියර්ස්ලා ගත්තත් ඒක තියෙනවා කියලා මං විශ්වාස කරනවා. දැන් මම මියුසිෂියන් කෙනෙක් විදිහට ලංකාවෙන් එළියට ගියාම මට හැමතිස්සෙම වෙන රටක මියුසිෂියන් කෙනෙක් මට කනෙක්ට් වෙන්නේ මගේ තියෙන මොකක් හරි එක්ස්පෙක්ට් එකක් නිසා කියලා මං හිතනවා. හැබැයි ඒ වගේම තමයි එයත් එක්ක කනෙක්ට් වෙලා එයත් එක්ක කලැබ් එකක්, කොලැබොරේෂන් එකක් හැදෙනකොට ඒ කලැබ් එකේ වයිබ් එක තියෙන්නේ අපි අපේ තියෙන එක්ස්පෙක්ට් එක නිසා. ඉතින් මම නිතරම මේ හිතනවා ආශයෙන් මම ලංකාවෙන් එළියට යනකොට මම නියෝජනය කරන්නේ මේ මිලියන මම හිතන්නේ දැන් 23 24 පන්නලත් ඇති. කොහොමදත් මේ ලංකාව නියෝජනය කරනවා කියන එක මම අලුත් අප්ඩේට් එක ආවේ නැහැ තාම. අලුත් අප්ඩේට් එක ආවේ නැහැ. එකක් බලන් ඉන්නේ ඒ ජනගහනේ තමයි ඊළඟ රටේ අනාගතේ තීරණය කරන්නේ. මේ අනාගතේ අහන්නේ සංකගේ සින්දු. මම කැමතියි ට්‍රෙන්ඩින් වන් කරන්නේ මේ අනාගතේ. ඒ කියන්නේ අනාගතේ අපේ රටේ තරුණ පරම්පරාව තෝරා ගන්න සංගීත සද්දය සංකගේ සද්දය. ඉන්දියාවත් එක්ක ටච් වෙච්ච ඒ සංගීත සද්දය තමයි වැඩි දෙනෙක් එකතු වෙලා මේ වෙලාවේ ට්‍රෙන්ඩින් කරන්නේ මාස් ඔඩියන්ස් එක. අපි පිළිගන්න එපේ. එතකොට අවුරුදු ගාණක් කොන්ස්ටන්ට් එක දිගට වැඩ කරලා නොනවත්වා වැඩ කරලා උඩ යනවා පහළ යනවා මම දන්න ගොඩක් කැපකිරීම කරනවා අයියාගේ ජීවිතේ. එහෙ යන මියුසික් ජර්නි එකේ අද 2026 වෙද්දී එදා සංකදිනෙත් අද වගේම වෙබලෙනවා. එතකොට ඔයා තේරුම් ගත්තා කාලය. මං හරිද? ඔව් වශයෙන් ඒ කියන්නේ අර මං කිව්වේ කියන්නේ හැමෝටම ආදර්ශයක්. අලුතෙන් එන පරම්පරාවට ලොකු ආදර්ශයක්. ඔව් මම ආශයෙන් ඒ කියන්නේ මම නිතරම අර මං කිව්වේ ස්ටඩි එකක ඉන්නවා කියලා. එතකොට ස්ටඩි එකක් කියලා කිව්වම මියුසිෂියන් කෙනෙක් විතර නිතරම ફોකස් එකක් තියෙන්න ඕනේ. මියුසික් වලට විතරක් නෙමෙයි. ඒ කියන්නේ තමන්ගේ වටපිටාවේ ඉන්න තමන්ගේ ආදරණීයයන්. එතකොට තමන්ගේ සින්දු අහන අය සහ තමන්ගේ සින්දු අහන්න කැමැත්තෙන් එන්න ඉන්න අය. හරියට. ඒ හැමගෙනා ගැනම සමාජීය, දේශපාලනික සහ සංස්කෘතික දැනුමක් තියෙන්න ඕනේ. එතකොට ඒක තමයි සෙන්ස් එකක් තියෙන්න ඕනේ. සෙන්ස් එකක් තියෙන්න ඕනේ ආශයෙන්. ඒක සංකයියට සෙන්ස් එක තියෙනවා කියලා මම දන්නවා දාක. අපි අතේ ඇඟිලි ගන්නනේ හම්බෙලා තියෙන්නේ. ඔව්. අද මේ පොඩ්කාස්ට් එකේ මම සංක කියන පුද්ගලයා ගැන හිතන් හිටපු කෝණේ සම්පූර්ණයෙන්ම වෙනස් කරා වගේ තින්කින් පැටර්න් එක මම අදයි දැනගත්තා. වෙනස් විදිහට හිතන අමුතුම මිනිස්සෙක්. වාගේ ජීවිතේ හීන හැම එකක්ම ජයග්‍රහණය කරන්න ඕනේ අයියෝ. මම දන්නවා අට තව ලොකු හීන ගොඩක් තියෙනවා. ඔයාටත් තියෙනවා කියලා මම දන්නවා. අපි මේ රටේ ඉපදිලා නිකන් මැරෙලා හරියන්නේ නැහැ අයියේ. මේ රටේ සංගීතයට මේ රටේ කලාවට දෙයක් කරන්න ඕනේ. අයියේ ඒක කරනවා. කර තරඟයක ඉන්නවා දැන් ඉන්දියාවේ ගායකයෝ අපි ඕනේ වෙනවා යාළුවට ඉස්සරහට. අපේ සද්ද ටික මේ අපේ රහවල් ටික මට ඉතින් එහෙත් දුවන කාලයක් ඒවි හෙට අනිද්දා. ඒ කියන්නේ ආශයෙන් ඇත්තටම දැන් මගේ කොලැබොරේෂන්ස් ඇතුලේ මම මුල ඉඳලම උත්සාහ කරපු දේ තමයි ඒ කියන්නේ අපේ සිංහල සින්දුවක් ඒගොල්ලන්ට කියලා කියවන එක. හරියට හරි. ඒක ඇතුලේ ඇත්තටම දැන් මට තිබ්බේ හරියම TikTok වයිරල් එකම කියලා තිබ්බා විදුලියසේ අලි ඇවිදින්. ඔව් ඒකත් හරියම ඒක හරියම කොයින්සිඩන්ස් එකක්. ඒ කන්ටෙන්ට් එකක්. දැන් ඇත්තටම ආදිත්‍ය ඔය සින්දුව රෙකෝඩ් කරද්දි මම යාගේ ළඟ හිටියේ නෑ. එතකොට එයා අපි දෙන්නගේ මෙහෙම අපි යාළුවෝනේ. යාළුවෝ නම් පුංචි දන්නවද පුංචි අර්බුද දාගන්නවනේ. මං එලා ස්ටුඩියෝ එකේ එළි හිටියේ. එයා එතකොට ඒක විදුලියසේ අලි ඇවිදින් කියලා තමයි කියලා තිබ්බේ.
මම 3-4 පාරක්ම කතා කරලා කිව්වා bro this is not the way you are supposed to sing, You have it to has change to be යලි ඇවිදින්. Yes. එතකොට කොහමරි අපි දෙන්නගේ කොන්වර්සේෂන් එක ඉතින් එහෙම ගිහිල්ලා මටත් ඇත්තට මේක අමතක වුණා. හැබැයි හොඳයි. සමාජයේ හැමෝම කතා කරන්නේ නැති මාතෘකාවක් එළියට ආවා. ඔය අලි ඇවිදින් කියන එක ඇත්තටම ප්‍රශ්නයක්. විදුලි වැටයි අලියයි කියන්නේ ඒ සමාජ අර්බුදයක්. ඇත්තටම ලොකු සමාජ අර්බුදයක්. අලි මැරෙනවා. මිනිස්සු මැරෙනවා. මේ අලි වැටත් එක්ක විදුලි වැටත් එක්ක ජන ජීවිතේ අරගලයක ඉන්නවා මේ ගම්වල මිනිස්සු ගොඩක් ඈ. ඒක එළියට ආවේ. ඒක ඔයා හිතලා කරපු දෙයක් නෙමෙයි. ඔයාගේ සංගීතයත් එක්ක ඔයාගේ ජර්නි එක ගියා. සමාජ මිනිස්සුන්ගේ තියෙන අර්බුදයක්. මේ හැමදාම මේ පත්තර නිවුස් වල යන Facebook එකේ ආටිකල් යන අපි අලි වෙනුවෙන් කතා කරනවා. අපි අලි වෙනුවෙන් ගොඩක් වැඩ කරනවා. මම දැක්ක එක පාර්ලිමේන්තු එකෙත් මම කතා කරනවා. ඒ කියන්නේ මේ මම වෙනකොට මේ ගොඩක් ආඩම්බරෙන් කියන්න කැමතියි මේ මම එහෙම දෙයක් දැනගෙන නෙමෙයි මේක කරේ. Thank you, Aditya, for talking about elephants in Sri Lanka. And Aditya, we respect you for collaborating with Sankaya for this song. This is not about love totally. This is about everything. Wildlife, elephants, to nature, to everything. This is a song of our nation. Yeah, he has done a socio responsible job without knowledge. He has done Hats a off. big job. He has done a big job. And we are all over Sri Lankan TikTok. Aditya, if you are watching this, so you are all over Sri Lankan. He's on very TikTok. popular now. Related to elephants, there's a song now. Not Aditya only for love. Aditya is Related very to- excited to come on 1st of August for the concert. ඉතින් මම කියන්නේ අන්න ඒකයි අර ආදරේ කියන එකට සීමාවල් නැහැනේ. We never had a song for elephants. We never had a song. We never had a viral song for elephants. Now we have. විදුලිය We සේ have. අලිය ඇවිදින්. Thanks to Aditya. Yeah. එතකොට දැන් මේ මොකද්ද වෙන්න යන්නේ ෂෝ එක මේ? මොකද්ද කතන්දරේ කියන්නකෝ? අගෝස්තු පළවෙනිද? පළවෙනිද? මොකද්ද වෙන්නේ? අශේන් අගෝස්තු පළවෙනිදා තමයි අලි ඇත්තටම එනවා විදුලිය සේ. අලි එනවද කියලා නැද්ද බලා ගන්න පුළුවන් වෙන්නේ අගෝස්තු පළවෙනිදා. මොකද්ද වෙන්නේ? එදාට කෙලින්ම ඉතින් අපේ කොන්සර්ට් එක. මොකද්ද ඊට ලස්සන දේවල් ටිකක් වෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ ඒ Magical කොන්සර්ට් දේවල් එක ටිකක්. මැජිකල් දේවල් ටිකක් අශෙන් කියන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ කොන්සර්ට් එකට ගොඩක් මහන්සි වෙනවා. මේකේ අපි දෙන්න ඇත්තටම හොඳ එක්ස්පීරියන්ස් එකක් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ලංකාවේ තව ඉඩ ඉන්න තියෙනවද? අයට. ටිකට් තියෙනවද? සීට් තියෙනවද? ඔව් තව ප්‍රමාණයක් ඉතුරුලා පොඩ්ඩක් තියෙනවා. තියෙනවද? ඔව් ගොඩක් අපේ තියෙනවද? මම හිතන්නේ VIP ටිකට්ස් එක මම හොඳට හිතන්නේ ඉස්සරහට sold out. බලන්න පුළුවන්ද? ඔව් අනිවාර්යයෙන්ම පුළුවන්. අපි ඇත්තටම කියන්න ඕනේ අශෙන් සීට් ප්ලෑන් එක අපි 4 පාරක් චේන්ජ් කරා. ඒකට හේතුව තමයි අශෙන්. ඒකට මම ස්තුතිවන්ත වෙනවා ලංකාවේ ඉන්න අපේ සින්දු අහන අපේ ෆෑන් බේස් එකට අපේ යාළුවන්ට. මොකද ඒගොල්ලෝ මේ ෂෝ එකේ තියෙන වටිනාකම දෙගුණ තෙගුණ කරා. ඉතින් අපි සීට් ප්ලෑන්ස් පවා වෙනස් කරගෙන මේ ෂෝ එකට පුළුවන් තරම් පළල් කරා. පුළුවන් තරම් කට්ටියට එන්න තව ලොකු කරා. අපි chance එක හදනවා Wow, වශයෙන්. wow, nice, nice, ඉතින් මාත් එන්නම්. ඔය අනිවාර්යයෙන්ම එනවනේ ඔයයි ඔයගේ වයිෆ් දෙන්නම එනවා. අනිවාර්යෙන්ම එනවා. අගෝස්තු 1 වෙනිදා. ඉතින් හම්බෙමු එදාට. එදාට අනිවාර්යයෙන්ම හම්බෙමු. සංක දිනෙත් 2026 අවුරුද්දේ එස්ටැබ්ලිෂ් වෙනවා දැනට අපේ කාලේ හදවතේ ගායක තරුව විදියට එස්ටැබ්ලිෂ් වෙනවා. මේ මම කටින් කියන්නේ. Thank you. මේ අශයෙන්. නෙක්ස්ට් ලෙවල් වැඩ වෙන්න ඕනයි මේ කාලේ. අපිට ඔය බෝරින් ගතිය නැති කරා. අපිට අහන්න බෝරින් නැති සින්දුවක් දුන්නා. 100 පාරක් වුණත් අහන්න පුළුවන්. මතුරන්න පුළුවන්. කන එපා කියන්නේ නැහැ, හිත එපා කියන්නේ නැහැ. ස්තුතියි සින්දුව. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ කොන්සර්ට් එක පිටිපස්සේ විශාල පිරිසක් ඉන්නවා. ඉතින් මාත් එක්ක මම බොහොම ආදරෙන් මතක් කරනවා සැලොන් මයි බ්‍රයිඩ් අපේ චමින්ද තිලකරත්න සහෝදරයා. එයා මගේ මේන් මෑන් මේ ෂෝ එකේ එෆර්ට් එක දෙන්න එයා. ඉතින් ඒ වගේම මේ ෂෝ එක නෙක්ස්ට් ලෙවල් ෂෝ එකක් වෙනවා අශයෙන්. ලංකාවේ විතරක් නෙමෙයි මේ ෂෝ එක. අපිට අපේ ගායකයෝ වෙනුවෙන් පෙනී ඉන්න දේශීය ව්‍යවසායකයෝ සෙට් එකකුත් දැන් හැදිලා ඉන්න හරි ආඩම්බරයි. එතකොට ඔබ වෙනුවෙන් දේශීය ව්‍යවසායකයෙක් සැලොන් මයි බ්‍රයිඩ්. ඒ ආයතනයේ අධිපතිතුමා ඔබත් එක්ක එකතු වෙනවා මේකට. ඔබත් එක්ක ළඟදී මෙයා කතා අපි කරා. අපි ඉදිරි වැඩසටහනකට එන්න අපි කතා කරගෙන තියෙනවා. ඉතින් එතකොට මේ ඔබට දෙන සහයෝගය මේක තමයි ස්පොන්සර් කෙනෙක් නැතුව සහයෝගයක් නැතුව ගායකයෙක්ට ගමන නැහැ. ඒ ගායකයත් එක්ක නොසැලෙන ශක්තිය ඇවිල්ලා ස්පොන්සර්. එතකොට නුවර හොල්ලන ව්‍යවසායකෙක් ඔබට සවිය දෙනවා, ඔබට ශක්තිය දෙනවා. ඔබත් මතක් කරන්න ඕනි. අනිවාර්යෙන්ම මතක් කරන්න ඕන අශයෙන්. ඒ කියන්නේ නුවර කියන්නේ කොහොමත් මගේ සිත්ගත් ලංකාවේ තියෙන අපි හැමෝගෙම සිත්ගත් හිත්ගත් ෆේවරිට්ම තැන. ඉතින් මං අපි හැමෝටම නුවර ආදරයක් අපිට තියෙනවානේ. අනිවාර්යෙන් ඒ කියන්නේ අපිට නුවර ආදරයක් තියෙනවා කියන්නේ මේ ඒව කතාවක් ඔව්. නෙවෙයි. ඒව කතාවක් එතකොට නෙවෙයි. අපේ වයිෆ්ලා කලබල වෙන්න ඉඩ නෑ නෑ තියෙනවා. වයිෆ්ලා කවුරු වෙන්නේ බා. අපි හැමෝටම නුවර ආදරයක් තියෙනවා කියන්නේ මතකයක් තියෙනවා. මතකය. බලන්න ඇස් දෙක බහ ගන්න නුවර මතක් කරලා. දළදා මාලිගාව හරි මතක් වෙනවා. වැවරවුම හරි මතක් වෙනවා. කිසි හේතුවක් නැහැ. වැවරවුම අපි කෙල්ලෙක් එක්ක ඉඳලා නැහැ. නෑ. ඔව්. හැබැයි අපිට වැවරවුමේ තියෙන එක මෙමරි එකක් මොකක් හරි බස් ස්ටෑන්ඩ් එකක් හරි මතක් වෙනවා. අපි ඒ පාරේ ඇවිදලා තියෙනවා. අශයෙන් ඒ නිසාම අපි ඇත්තටම නුවර ගිහිල්ලා මේ කොන්සර්ට් එක ගැන මතක් කරලා අපි දවසක් ස්පෙන්ඩ් කරා KCC එකේ.
ඉතින් මම මේක අවස්ථාවක් කරගන්නවා නුවර විශාල පිරිසක් අපි එදා බලන්න ආවා. ඒ වගේම අපි නුවර ඉන්න අයට අශයෙන් ස්පෙෂල් ට්‍රාන්ස්පෝර්ටේෂන් එකක් දෙනවා ෂෝ එක දවසට. ෂෝ එක බලලා ආපහු නුවරට යන්න ෆ්‍රී ට්‍රාන්ස්පෝර්ට් අපි දෙනවා. ඒ දෙන්නේ ලොකු ආදරයකින්. මොකද මගේ මේන් මෑන් ඉන්නෙත් නුවර. අශාන්වත් මම ගොඩක් ආදරෙන් මතක් කරනවා අශාන් රදීෂවත්. ඉතින් මේ ටීම් එක ටීම් වර්ක් එකක් නැතුව මේ සාර්ථක දෙයක් කරන්න බෑ. අනිවාර්යයෙන්. මේ පෙර දැන් ඔයගොල්ලෝ කරපු පෙර පුහුණු වීම ෂෙඩියුලින් මේ දේවල් එක්ක ප්ලෑනින් එක්ක නැතුව මේ එකපාරට මේ ගහෙන් එළියනවා වගේම කරනවට නෙමෙයි මේවා. නෑ. ඒතකොට ජනතාවට වේන හැම ප්‍රේක්ෂකයෙක්ට හැම ප්‍රේක්ෂකෙම ඉන්ඩිවිජුවලි දෙන අත්දැකීම සුපිරිම අත්දැකීමක් කරන්න ඔයාලා වැඩ කරලා තියෙනවා. ඒක රිසල්ට් එක බලන්න පුළුවන් එදාට. ඔව් අපි තාම ඒක ඩිසයිනින් පාර්ට් එකේ ඉන්නවා. ඉතින් හැමදාම අපි ඉන්දියන් ටීම් එකත් එක්ක ඩිස්කස් කරනවා. ඒ වගේම අපි රිහර්සල්ස් කරනවා. ඉතින් අන්තර්ජාතික අත්දැකීමක් ලෝකේ දකින අත්දැකීමක් ලෝකේ දකින අත්දැකීමක් ලංකාවෙන් දකින්න පුළුවන්. ඒ කටහඬ හරියටම ක්‍රිස්ටල් කටහඬ විදියටම කනට ඇහෙන විදියට ඒ හඬවල් ටිකත් ශබ්ද රසයත් එක්කම දැනෙන්න තියෙනවා කියලා මට කිව්වා. අනිවාර්යයෙන්. ඒ දේවල් ටිකත් ඒ විදිහටම වෙනවා. මේක ඇත්තටම වර්ල්ඩ් ටූර් එකක්. එන්න බලන්න වර්ල්ඩ් ටූර් එක ලංකාවේ. 1st of August අපි ලංකාවේ ෂෝ එක ගහලා අපි මුළු ටීම් එකම යනවා අගෝස්තු 16 ජපාන් වලට. ඉතින් ජපාන් කොන්සර්ට් එකක් තියෙනවා. ඉතින් ඉදිරියේදී අපි කියන්න මේ ෂෝ එක ජපානයේදීත් හම්බ වෙනවා. ජපානයේදී තමනවා එන්න ජපාන් වලට. මට එන්නත් පුළුවන් කතා කරලා තියෙනවා. අපේ ලියොන් සුපර් මාකට් එක තියෙනවා. ඒ වගේම තව යාළුවෝ ටිකක් ඉන්නවා මගේ. යාළුවෝ ගොඩක් ඉන්නවා. Nice. අපි හම්බෙමු මෙහෙදි. අනිවාර්යෙන්. අශෙන් ඒ කියන්නේ කියන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. ඔයාට මට අපි හැමෝටම ඉන්නේ රසික පිරිසකකට එහා ගිය ලොකු යාළුවෝ පිරිසක්. මම ඒගොල්ලන්ට රසිකයෝ කියලා ඒක මම සීමා කරන්න කැමති නැහැ. වල ෆෑන්ස්ලා වගේ නෙමෙයි මෙහි ෆෑන්ස්ලා කියන්නේ. මේ ෆෑන්ස්ලා නෙමෙයි. මේ පවුලේ සමාජිකයෝ. ඔව්. අපේ ගෙදර ජීවත් වෙන අපේම සහෝදරයෙක් සහෝදරියෙක් ගන්න තමයි අපේ රසිකයෝ අපිව දාන්නේ. ඒක ඇත්තටම ආදරෙන් සලකන්න. ඒක ඇත්තටම අශයෙන් ආදිත්‍ය ඇවිල්ලා මට කතා කරද්දී ආදිත්‍යගේ පැත්තෙන් ඒක යාගේ පැත්තෙන් කමියුනිකේට් වෙච්ච දෙයක්. ඉතින් ආදිත්‍යත් ගොඩක් එක්සයිටඩ් මේ කොන්සර්ට් එකේ පාර්ට් එකක් වෙලා අපිත් එක්ක වැඩ කරන්න. කොහෙද තැන? Havelocks ස්පෝර්ට්ස් ග්‍රවුන්ඩ්ස්. කීයද වෙලාව? හවස 7. ටිකට් තියනවද? ටිකට් තියෙනවා. ටිකට් ගන්න පුළුවන් මගේ sankadinet.com එකේ තමයි ටිකට්ස් ඔක්කොම ඔන්ලයින් මේ අවైలබල් කරලා තියෙන්නේ. ඔබට මම සැමදා සිටිනවා. තව අවුරුදු 50කින් අපිට සංකදිනෙත් ලංකාවේ එදා හිටපු සුපිරිම ලෙජන්ඩ් කෙනෙක් වෙනවා නෝරු මානයි. හෙට ලෙජන්ඩ් වෙන සංකගේ ගී ප්‍රසංගය ආදිත්‍යත් එක්ක ඉන්දියාවම හොල්ලන ඒ ගායන තරුවත් එක්ක කරන මේ කොලැබරේෂන් එක දකින්න අත්විඳින්න ඒකේ පංගුකාරයන් වෙන්න ඔබ සැමට ආරාධනා කරනවා. අපි කවද්දා හම්බෙන්නේ එදාටනේ. thank you very much අශේන්. ඔයා මං ගැන ගොඩාක් කොම්ප්ලිමන්ට්ස් අද දුන්නා. මට මේ කියලා මේ ගෙවලා කරගන්න දේවල් නෙමෙයි සතයක් ගත්තද? මන් දන්නවා. නෑ නෑ කියන්නේ දැස් එක දිහා බලන් සතයක් ගත්ත සල්ලි වලටද කරන්නේ? නෑ මොන සතයද? අපි මේ මයික් වලට ඇවිල්ලා කවදාවත් බොරු කියන්නේ නෑ. ඔයා වුණා මම වුණා. අද මේ ලංකාවේ මේ තැන අපි දෙන්නම ඉන්න හේතුව මේ විදිහට අයියේ. අපි උන හින්දා. ඒක හරි. ඒක නිසා අපි බය නැතුව මෙහෙම කතා කරනවා. නැද්ද? මං අශේන් ඔයාගෙන ඇත්තටම මං ඔයාගෙන හරිම ආඩම්බරයි. ඒකට හේතුව ඒ කියන්නේ ඔයා කරන කියන හැම දෙයක්ම controversial. හැබැයි කොච්චර controversial වුණත් අශේන් ඔයා විශ්වාස කරන ඔයා හරි කියලා හිතන දේ ඇතුලේ ඔයා වැඩ කරනවා. ඉතින් ඒක හොඳ ආදර්ශයක් ලංකාවේ ඉන්න ගොඩක් ඒ කියන්නේ upcoming entrepreneursලට. ඒ කියන්නේ හැමතිස්සම ස්ට්‍රැටජි එකක් තියෙන්න ඕනේ. අශේන් ඔයාට ස්ට්‍රැටජි එකක් තියෙනවා. අශේන් ඔයාට ක්‍රියේටිව් කැලෙන්ඩර් එකක් තියෙනවා. අශේන් ඔයා වාගේ අවුරුද්ද ක්වාටර්ස් බෙදාගෙන තියෙනවා. එතකොට ඔයාට ක්‍රියේටිව් කැලෙන්ඩර් එක එක්සිකියුට් කරගන්න ඔයාට ටීම් එකක් ඉන්නවා. ඉතින් මේ දේවල් මම හිතන්නේ ලංකාවේ ඉන්න එළියට එන්න හැම කෙනෙක්ටම ගොඩක් වැදගත්. මේ ලංකාව අපිට වෙනස් කරන්න පුළුවන්. ඔයා ප්ලැට්ෆෝම්ස් හරි ලස්සනට පාවිච්චි කරනවා. වශයෙන් මම ගොඩක් සන්තෝෂ වෙන හේතුව ඔයා ඒ ප්ලැට්ෆෝම්ස් පාවිච්චි කරලා ඔයා ලංකාවේ මිනිස්සුන්ට ගොඩක් උදව් කරනවා. thank you so much. අපි හැමදේම ගොඩක් ආදරෙන් බලාගෙන ඉන්නවා. means a lot to me. ඔයා මගේ legend මං අදහන legend කෙනෙක්ගෙන් මේ ජීවිතේ මට අවුරුදු 30ක් වෙද්දි ඔයා මට මෙහෙම කියනවා කියන්නේ ඔයා වයස නැහැ. ඔයා වයස නැහැ. ඔයා මට වඩා තරුණයි. ඔයා මට වඩා තරුණයි. මං ඔයාට අවසාන වශයෙන් කියන්න ඕනේ මම ලෙජන්ඩ් කෙනෙක් වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. නියතමානී. මම දන්නවා ඒක අහන්න කැමති නැහැ. නමුත් මම ලෙජන්ඩ් කෙනෙක් වුණත් නොවුණත් අශයෙන් ඔයත් එක්ක මං ජීවිතේ ඔයා දන්නවා ඒක. ඔයාගේ ඔයා හරි තැන හිටගන්න හැම තැනකම ඔයා හිටියා. සංක ඔයත් එක්ක ඉන්නවා. නිහතමානී සංක හදවතේ හඬ සංක හැමදාම ජය වෙන්න ඕන ඔයාට. thank you very much. ජයව සංකයි. ජයෙන් ජයම වේවා. ආයුෂ බොහෝ වේවා. ඔබටත් එසේම වේවා.